ඇත්තටම රේසින් කාර් පිළිබඳ පමණක් නොවේ. මම කතා කරලා තිබුණා එක යුගයක දළදා මාලිගාව ඉස්සරහා රේසින් කාර් පදපු බවත්, ඒට රුසියානු ලලනාවෝ ගෙනල්ලා නටවපු බවත්. ඒ වගේම ලෝකයේ කිසිදු රටක අගනගර වහලා කාර් රේස් තියන්නේ. නමුත් කොළඹ අගනගර වසා කාර් රේස් තිබූ බවත්, මේ දෙකටම වැලිකොට්ට ගැසීම සඳහා හමුදා සොල්දාදුවෝ යොදාගත් බවත්. ඒ වගේම එම රේස් පැදීම සඳහා විටින් විට නාමල් රාජපක්ෂ මහත්මයාගේ කාල්ටන් ක්‍රීඩා සමාජය කාර් ගෙන්වන ලද ප්‍රකාශන පත් කරා. මේක එකවරක් නෙවෙයි බොහෝ අවස්ථා කියලා තියෙනවා. නමුත් මාධ්‍යවේදියා නිශ්චිත වශයෙන් මගෙන් ඇහුවා ලැම්බෝගිනි 19ක්. ඉතින් මා ඒ මොහොතේ මා සතුව ලැම්බෝගිනි 19ක් කියන ප්‍රකාශය කිව් බවට මතකයක් නැහැ. හැබැයි රේස් කාර් ගැන කිව්වා. හරිද? ඒ නිසා මම එතෙන්ද කියනවා මා ලැම්බෝගිනි 19ක් ගැන ප්‍රකාශ කරලා නැහැ. නමුත් මා කියලා තියෙන දේ සියල්ල සත්‍ය. මම කියලා තියෙන කාර් 19ක් ගැන. හරිද? හැබැයි කාර් 19 ගැන සත්‍ය මම කියලා තියෙනවා. ඒවා වරායට ආපු විදිය, බදු වලින් තොර ලංකාව ඇතුළට ආපු විදිය, ඒ කාර් 19 සඳහා ලක්ෂ 933ක් වැය වෙච්ච ආකාරය, මේ සියල්ල මා සතු අදක් තියෙනවා. ඒ සමයේ රූපවාහිනී නාලිකාවේදී කියන්නේ මා කියන දේ සත්‍යයි. හොඳයි. දෙගිඩියාවක් තියෙන කිසිවක් මා කියන්නේ නැහැ. සැකයක් නම් ඒක මා සැකේ තහවුරු කරගැනීමෙන් තොරව ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මා රේසින් කාර් ගැන කියලා තියෙනවා. ඒක සත්‍යය. ඒ වගේම ඒ කියලා තියෙන විස්තරත් සත්‍යය. ඒ මා ගාව තිබෙනවා වරායෙන් ඒක නිදාස් කරගත්තු ආකාරය, නිදාස් කරපු දින, බදු අහිමි වීම ප්‍රමාණය, මේ සියල්ල විස්තර මා ගාව තියෙනවා. ඒ නිසා මා සත්‍ය කියලා තියෙනවා. මේ ඇත්ත ජය ගන්නා කාලයයි. ඇත්ත මිනිස්සු එකට එක් වෙන කාලයයි. රටත් හෙටත් හරිමගට පා තබන කාලයයි. ඇත්ත මිනිස්සු වැඩි කරමු, මාලිමාව දිනවමු.